අයිබෝන් ඔබසමට කීබෝඩ් කාමරේ YouTube නාලිකාව තුළින් තවත් අලුත් ගීතයක් ඔබ වෙත ගෙනීමට සූදානම් වෙන්නේ. අද ඔබ වෙත ගෙනීමට බලාපොරොත්තු වෙන්නේ සසිකා නිසංසලා මහත්මියගේ නුඹේ හිත හිස් ආසක් කියන ගීතය. මෙම ගීතය අපිට F minor වාදනය කරන්න පුළුවන්. මෙම ගීතයට අදාළ ස්වර සටහන් ස්ක්‍රීන් එකේ දාලා තියෙන්නේ. ඒකත් එක්ක කීබෝඩ් එකේ ඩිස්ප්ලේ එකත් බලාගෙන මේක ඉතාමත් පහසුවෙන් ඔබට වාදනය කිරීමට හැකි වෙන පරිදි අවශ්‍ය සහාය මම මේ වීඩියෝ එක තුලින් ඔබට ලබා දෙනවා. ඒ වගේම තවත් එක් කාරණයක් ඔබට මතක් කිරීමටයි සූදානම් වන්නේ. ඔබට අවශ්‍ය ඕනෑම ගීතයක් මේ ආකාරයට ස්ක්‍රීන් ඩිස්ප්ලේ එකත් එක්ක රෙකෝඩින් එකක් ඔබට ලබා ගන්න අවශ්‍ය නම් මට WhatsApp මැසේජ් එකක් දාන්න. බොහෝ විට ඒ ඔබට වැදගත් වෙයි. ඇතැම් අවස්ථාවලදී අපිට සමහර ගීත වාදනය කිරීම සඳහා ස්වර ප්‍රස්ථාර හොයා ගැනීමට හරි එහෙම නැත්නම් ස්වර ප්‍රස්ථාර වාදනය කර ගැනීමට අපහසුතාව තියෙන කෙනෙක් ඉන්න පුළුවන්. ඒ වගේ අයට මම ඔබට මෙම අවශ්‍ය ගීතයේ අදාළ ස්වර ප්‍රස්ථාරයත් සමගින් මෙම ඩිස්ප්ලේ එකත් එක්ක ඔබට ලබා දීම සූදානම් වාදනය කරන ඕනෑම ගීතයක් වාදනය කරන ආකාරය මේ විදිහට වීඩියෝ එකකින් ඔබට ලබා දීමට මම සේවාවක් පවත්වාගෙන යනවා. එම සේවාවට ඔබට අවශ්‍ය නම් WhatsApp මැසේජ් එකක් දාන්න පුළුවන්. එහෙනම් බලමු මේක වාදනය කරන්න කොහොමද කියලා. මේක වාදනය කරන්න පෙර අපි මේකේ ස්වර රටාව කොහොමද ඇදලා තියෙන්නේ, ඒකේ රිද්මය කොහොමද තියෙන්නේ, බීට් එක මොන වගේද කියලා ගීතය වාදනය කිරීමට පෙර අපි මේකේ ස්වර රටාව ඇදලා තියෙන ආකාරය පිළිබඳව අවබෝධයක් තිබීම වැදගත් වෙනවා. එනවා බලමු මේකේ 4/4 බීට් එකක් මේකේ තියෙන්නේ 1 2 3 4 1 2 3 4 කියන රිද්මයට මේක වාදනය කරන්නේ. එතකොට මේකේ නොටේෂන් එක දිහා බැලුවොත් අපිට මුලින්ම ඕෆ් දෙකක් තියෙනවා 1 2 දා පා මා ගා සා නී සා ගා මා පා ස්වර අතර අර තියෙන පරතරය අපි මේ ඉරි කැලලකින් දක්වලා තිනවා. ඒක එතන මෙතන ස්වර 6ක් වදිනවා එකම බාර් එකක් තුල. සනි සා ග සක සනි සා ග සක මා ග මා පා සා පා. එතකොට බාර් 3ක් තියෙනවා. එතන මෙතන ස්වර 6 ගානේ, මෙතන ස්වර 6ක් තියෙනවා, මෙතන තනි ස්වරයක් තියෙනවා. 1 2 3 4 ඒ ආකාරයට මේක ස්වර රටාව හැදිලා තියෙන්නේ. යම්කිසි දාල අවබෝධයක් ලබාගෙන මේ ගීතේ ඉදිරියට වාදනය කරන්නේ කොහොමද කියලා බලමු එහෙමනම්. මුලින් බලමු අපි මේකේ ඉන්ට්‍රෝ පාර්ට් එක වාදනය කරන්නේ කොහොමද කියලා. මුලින්ම වයලින් පාර්ට් එකක් මේ විදිහට ස්ට්‍රින්ග් අපිට යොදා ගන්න පුළුවන් මේකට. ස්වර විදිහට ගත්තොත් එහෙම දා පා මා ගා සා නී සා ගා මා පා දා පා මා ගා සා නී සා ගා මා පා. ඊළඟට ගිටාරකින් ගිටාර් පාර්ට් එක බලමු කොහොමද වාදනය කරන්නේ කියලා. සනි සා ගා සා ගා මා ගා මා පා සා පා. सा नी नी सा नी पा मा गा मा पा मा सा नी गा सा नी पा मा गा मा पा मा. ඊළඟ ෆුල් පාර්ට් එක. සනි සා Sanisa Nagani. පළවෙනි කවුන්ට් පාර්ට් එක බලන්න. නුඹේ හිත හිස් අහසක් කියන තැනින් නුඹේ හිත හිස් අහසක් සාගමනි සාමා මගේ හිත කවි දහසක් සායි දාසා පාමා සායි දාසා පාමා. කෝරස් එකේ එන්ඩ් එකේ මේ විදිහට කවදාක හෝ සංසාරේ පියානෝ පාර්ට් එක.
Sari gama pada ni sari gama pada ni sa. ඊළඟ verse එක කොහොමද කියලා බලමු. ඊළඟ කවුන්ටර් පාර්ට්ස් එක බලමු. පළවෙනි කවුන්ටර් පාර්ට් එක. නුවර එලි සිසිලයි සාරේරිගා. මේ කොමල ස්වර දෙකක් වදිනවා. කොමල රී එකයි කොමල ගා එකයි. සාරේරිගා. ඊළඟ ෆ්ලූට් පාර්ට් එක. ගා සාරේරිගා Nisagani Nuberiya Atule Kasanida Nisanda Atule Pitunupini Pamapa Mapama Ramapa Pamapa Mapama Ramapa. අවසාන වශයෙන් කවුන්ටර් පාර්ට් එකත් කලින් තිබිච්ච පියානෝ පාර්ට් එකම තමයි තියෙන්නේ. ඒක මේ විදිහට මේ රංගන රංගුනේ අවසන තේමා වේද වදුරක්. එතනින් පටන් ගන්නවා. දනිසරි ගමපද නිසරි ගමපදනි සා. එක බාරක නෝට් ස්වර 8ක් වදිනවා. ස්වර 8 ගානේ ස්වර 16ක් බාර දෙකකදී වදින්න ඕනේ. පොඩ්ඩක් ස්පීඩ් ප්ලේ කරන්න පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා ෆින්ගරින් එක්සර්සයිස් කරාට පස්සේ මේක අපිට වාදනය කරගන්න පුළුවන්. අනේ කාලෙට මේකේ ගීතයේ කවුන්ටර් පාර්ට්ස් එකට වාදනය කරන්න පුළුවන්. ඊළඟට බලමු මේකේ කෝඩ්ස් මොනවද වදින්නේ ප්‍රධාන වශයෙන් වදින කෝඩ්ස් කියලා. මුලින්ම ඉන්ට්‍රෝ එකේ කෝඩ්ස් එක බලමු. F minor, C minor, E flat minor, A flat minor, F minor, C minor දෙකක්, C minor, C minor, E flat, F minor, A flat, F minor. ඊළඟට ගීතයේ කෝඩ්ස් ටික වාදනය කරමු. Nubi itu isu ahasat Agi sita kawita satu Nubi aku betina Sansara. Yang itu E flat වදිනවා. අතන පියානෝ පාර්ට් එකට E flat A flat කියන කෝඩ්ස් එක වදිනවා. ඊළඟට අපි වර්ස් එකේ කෝඩ්ස් එක බලමු. නුවරඑලි සිසිලයි නුපෙරි ඇතුලේ අඳුරු විතුරු ඇතුල පිට නොපෙනී මේ රඟන රඟුනේ අනේ ඒ ආකාරයට තමයි අපි මේක කෝස් ටික වාදනය කරන්නේ. එහෙමනම් ගීතය පිළිබඳ යම්කිසි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා. මෙම ගීතය වාදනය කිරීමට ඔබට යම්කිසි සහායක් මේ වීඩියෝ එකකින් ලැබුණා නම් එහෙනම් වීඩියෝ එක හොඳ නම් ඒ වගේම ලයික් එකක් දෙන්න, ඒ වගේම කමෙන්ට් එකක් දෙන්න. අනිත් යාළුවොත් ඔයගොල්ලොත් එක්ක එකතු කරගන්න පුළුවන් ෂෙයා කරලා. එහෙනම් මේ වගේම තවත් ගීතයකින් නැවත හමු වෙතෙක් ඔබ සැමට සුබ දවසක් වේවා.